හෙලෝ ගයිස් ඉතින් ඔයාලා අදත් එක වෙලා ඉන්නේ කුයිසොන්ඩල් YouTube channel එකෙන් එන අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපේ බොට් හදන වීඩියෝ සීරීස් එකේ 10 වෙනි එපිසෝඩ් එක. ඉතින් 10 වෙනි එපිසෝඩ් එකේ විදිහට මම දාන්නේ ගොඩක් කට්ටිය ඉල්ලපු මූවි ඩවුන්ලෝඩ් කරන ප්ලගින් එක. ඉතින් මූවි ඩවුන්ලෝඩ් කරන ප්ලගින් එකත් එක්ක group commands ටිකත් මම ඔයාලට අද දෙනවා. group commands කියන ප්ලගින් එකත් ඒත් එක්කම ආයේ තව කෙනෙක් කියලා තිබ්බා මේ පෙයා කෝඩ් එක යවනකොට සේෂන් අයිඩ එක යවනකොට ඒක ඉමේජ් එකකුයි කැප්ෂන් එකු එක් එවන්න හදර දෙන්න කියලා එකත් මයික්මට කියර දෙන්න ගද ඉතිං වැඩ ගොඩත් තියෙනවා හෙනම් අපි යමු වීඩියකට අද කොහොමද අපේ වීඩියෝ එක වෙන්න කියලා බලන්න මං යන්නම් මගේ බ්‍රව්ස එකට බ්‍රව්ස එකට ගිහිල්ලා මං යන්නම් මගේ රෙස්පිටරී එකට රෙස්පිටරකට ගිහිල්ලා ඉස්සරෝමාල කරන්නවා රෙස්පිටකට ගියට පස්සේ මෙතන අපේ ගිට්ටබ් එක ෆලෝස් ෆයිල් එක තියෙන යන්නේ ඩිරෙක්ටර එක හෙම්බිටිම ඩිලිට් කළ දන්න මොකද අද ෆයිල් චේන්ජස් ටිකක් වැඩිපුර කරන්න තියෙනවා ඉතිං ෆයිල් චේන්ජ එකක් කරට පස්සේ ඔටෝ ඩිප්ලයින හින්ද මේ ඩිරෙක්ටර එක අයින් කල්ල දාන්න අයින් කල්ල මේ ෆයිල්ට එක හරියට හදාගන්න ඉතිං පලවිනටම කරන්නවන මං ඩිස්ක්‍රපෂණය දාතිනවා මෙන්න මේ පෝස්ට එක ලිංක එක මේ පෝස්ටේ තම අපේ ප්ලගින්ස්ටේ ඔක්කොම කෝට්ටි තියෙන්නේ ඔයාල එන්න මෙන්න මේ වෙබ්සයිට් එකට වෙබ්සයිට ඇවිල්ල අපි ඉස්සරම දාගමු ගරුප් ප්ලගින් එක ඉතින් ගරුප් ප්ලගින්න එක දාගන්න මෙතන පලවිනිට තියෙනවා ගරුප්.ජස් කියලා ඉතින් මෙන්න මේ කෝඩ් එකවාල කොපි කරගන්න අර වෙනද වගේම ඇටිකක් අවුත් එක කලෝස් කරගන්න කලෝස් කරලා එක කොපි කරගෙන ප්ලගින්ස් ෆෝල්ඩ එකට එන්න ප්ලගින්ස් ෆෝල්ඩ එකට ඇවිල්ලා අලුතැන් ෆයිල් එකක් හදන්න ෆයිල් එකක් හදලා ඒකට දාන්න නේම් එක ගරුප් පරි හොමක් කර එකක් දාන්න දාලා අර ප්ලගින්නේ කෝඩ් එක පේස් කරගන්න ඉතින් මේක එහෙම එඩික් කරගන්න ලොකොට දෙයක් නෑ මේක ඔයාල එඩික් කරගන්නවා නම් එඩික් කරගන්න තියෙන්නේ මෙන්න මේ වේරියබල් නේම් එක තමයි වේරියබල් නේම් එක එඩික් කරගන්න මේවා පොඩි මැසේජ් තියෙන්නේ මං ඒ ටික මේ මැසේජ් එනකොට පෙන්නන්නම් ඉතින් එහෙම ලොකු මැසේජ් එකක් නෑ මේකේ ඒහින්ද මේක මෙහෙම්ම තියලා මේක කමෙන් චේන්ජස් දීර සේව් කරගන්න මං ඉක්මට කරගෙන යන්න මොකද මේ අද වැඩ ගොඩක් වැඩි හින්දා මේක හොම කමික් චේන්ජස් දීල සේව් කරගන්න සේව් කරගෙන අපි යන් ආය අපේ පෝස්ට් එකට පෝස්ට් එකට ගියාට පස්සේ මේක දෙවනයට මන් දාලා තියෙනවා ෆන්ෂන්ස් ජේස් කියලා ෆයිල් එකක් ඉතින් මෙන්න මේකත් ඔයාල දාගන්න ඕනි මේක දාගන්න මේකත් කොපි කරගන්න මේක කොපි කරගෙන ඔයාල එන්න රෙස්පිටරගේ මුලට ඇවිල්ලා ඔයාල යන්න මෙන්න මේ ලිප් කියන ෆෝල්ඩ එකට මෙන්න මේ ලිප් කියන ෆෝල්ඩ එකට ඇවිල්ලා මෙත තින ෆන්ෂන්ස්.ජස් කියලා ෆයිල් එකක් ඔන්න ඕකට යන්නවාලා ඕකට ගිල්ල මේක එඩික් ෆයිල් දීලා මේ කෝඩ් එක හොම්ම අයින් කරගන්න අයින් කරලා මෙන්න මේ වෙබ්සයිට්යෙන් කොපි කරගත්ත කෝඩ් එක මෙතන පේස් කරගන්න පේස් කරලා මේකත් කමින් චේන්ජස් දීල සේව් කරගන්න සේව් කරගත්තර පස්සේ ඒකත් හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ පල්ලහට ගීලා බේ මූවි ප්ලගින්න අපි දාගමු ඉතින් මූවි ප්ලගින්න එක වෙනදවගේ මන් ඩවලෝඩ් බටන එක දාලා තියන්නේ මේක ඩවන්ලෝඩ් කියන එක දීලා අපේ මූවි ප්ලගින්න එක අපි කොපි කරගමු මේ විදිහටම කොපි කරගන්න කොපි කරගෙන අපි යන් අපේ ප්ලගින්ස් ෆෝල්ඩ එකට ප්ලගින්ස් ෆෝල්ඩ එකට ගිහිල්ලා අපි අලුතෙන් ෆයිල් එකක් හදමු හදලා මේක දෙන්න movie.js කියලා දීලා අර ෆයිල් එක මෙතනින් පේස් කරගන්න එක පේස් කරගත්තට පස්සේ මේක නම් ඔයාලට එඩිට් කරගන්න දේවල් ටිකක් තියෙනවා මේක එඩිට් කරගන්න තියෙන්නේ මේ කැප්ෂන් ඉමේජ් එක කැප්ෂන් එක ඉමේජ් ගන්නන්න ඉමේජ් එක විදිහට thumbnail එක තමයි යන්නේ කැප්ෂන් එක ඊට පස්සේ තියෙන ටිකන මේ කියන්නේ රිප්ලයි මැසේජ් ඒ සෙට් එක තමයි වෙනස් කරගන්න තියෙන්නේ මේක පල්ලයට ආවට පස්සේ ලයින් 111 තියෙන අපේ CMD එක ඉතින් මේක තමා අපේ කමාන්ඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එක රියක්ට් ඉමෝජිය ඒ සෙට් එක තියෙන්නේ ඉතින් මේ සෙට් එක වල වෙනස් කරගන්න ඊට පස්සේ වේරියබල් නේම් එක තියෙනවා ඒකත් වෙනස් කරගන්න ඊට පස්සේ තියෙන්නේ මෙතන මූවි සර්ච් ප්ලගින් ඒ කියන්නේ මෙතන යූසේජ් එක තමයි පෙන්නන්නේ ඒ කියන්නේ කමාන්ඩ් එක විතරක් දුන්නොත් එහෙනම් මෙන්න මේ රිප්ලයි එක එන්නේ ඒ කියන්නේ
කමන්ඩ් එකත් එක්ක මූවී එකේ නේම් එක වන්න කියලා තමයි මෙන්න මේ රිප්ලයි එකෙන් කියන්නේ. ඊට පස්සේ ඔයාලා මූවී එකේ නේම් එක දුන්නට පස්සේ මෙතන වැටෙනවා රිප්ලයි එකක් searching for movies කියලා. ඉතින් මේකත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ මූවී එක සර්ච් වුණාට පස්සේ සර්ච් රිසල්ට් එකේ විදිහට මෙන්න මේ පොඩි ටෙක්ස්ට් එකත් එක්ක මෙන්න මෙතන තියෙනවා ටෙක්ස්ට් එකක්. මෙන්න මේ ටෙක්ස්ට් එක තමයි වැටෙන්නේ. ඉතින් මේකේ මේ ෆන්ක්ෂන්ස් ටික වෙනස් කරගන්න එපා. මෙන්න මේ ප්ලේන් ටෙක්ස්ට් එක විතරක් වෙනස් කරගන්න ඉමෝජි ටිකයි මෙන්න මේ quality කියලා තැනට ඔයාලට මොකක් හරි වෙන එකක් දාන්න ඕන නම් දාන්න පුළුවන්. මෙන්න මේ quality කියන මෙතන තියෙන මේ ෆන්ක්ෂන් එක වෙනස් කරගන්න එපා. ඉතුරු මේ ටෙක්ස්ට් ටික වෙනස් කරගන්න. වෙනස් කරනවා නම් ඊට පස්සේ තියෙනවා මෙතන reply with movie number කියලා එකක්. ඒ කියන්නේ movie list එකෙන් කැමති movie එකක් select කරලා අපිට reply කරන්න පුළුවන් අපේ movie එක download කරගන්න. ඉතින් මේ message එකත් වෙනස් කරගන්න ඕනි නම් ඊට පස්සේ අපේ තියෙනවා caption එක. ඉතින් caption එක විදිහට යන්නේ වීඩියෝ එකේ metadata ටික. ඉතින් මෙන්න මෙතන තියෙනවා let msg කියලා message එක තියෙනවා. මෙන්න මේ message එක තමයි අපේ caption එකේ විදිහට යන්නේ. ඉතින් caption එක ඔයාලට ඕන නම් කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. මෙතන caption එකේ title එක විදිහට තියෙන්නේ අපේ movie එකේ title එක. ඊට පස්සේ තියෙනවා යටම තියෙනවා මෙන්න මේ message එක fetching download links කියලා එකක්. ඉතින් ඔයාලා movie එකේ movie එක දුන්නාට පස්සේ select කරගත්තට පස්සේ ඔයාලගේ movie එකට අදාළ විස්තර ටික, ඒ කියන්නේ title එක, genre එක, language එක, ඒ set එක මොකක්ද කියලා වැටිලා මෙතන යටින් මේ message එකක් වැටෙනවා download link ටික එනවා එතකන් ඉන්න කියලා. ඉතින් caption එක ආවට පස්සේ චුට්ටක් වෙලා ගියට පස්සේ තමයි අපේ download links ටිකත් එන්නේ. ඉතින් මේ message එකත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙතන available qualities කියලා. ඉතින් මේ තමයි ඔයාලගේ download links set එක. ඉතින් quality එකත් එක්ක size එකයි ඒ set එක මෙතනින් තමයි වැටෙන්නේ. මෙතන තියෙනවා quality message කියලා. ඉතින් ඔයාලට මේකත් ඕන නම් customize කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ emoji set එක ඕන වෙනස් කරගන්න. මේ emoji set එක වෙන්නේ ඔයා මොකක් හරි එකට reply එකක් දැම්මොත් එහෙම bot react කරනවා අන්නේ reply message එකට. ඉතින් ඒ react emoji එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ react emoji එකත් ඕන වෙනස් කරගන්න. ඊට පස්සේ මෙතනක් තියෙනවා sending movie as document කියලා එකක්. ඉතින් ඔයාලා quality එක select කරාට පස්සේ මෙන්න මේ message එක තමයි එන්නේ. ඒ කියන්නේ ඔයාගේ movie එක document එකක් විදිහට එනවා කියලා. ඊට පස්සේ final message එක විදිහට මෙන්න මේ message එක තියෙනවා. මේ message එක තමයි ඔයාලගේ movie එක download වුණාට පස්සේ movie එකත් එක්ක එන caption message එක. මෙන්න මේ caption එක. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් ඕන වෙනස් කරගන්න. මෙන්න මෙතන තියෙන enjoy your movie කියලා. ඉතින් කැමති විදිහකට ඒකත් customize කරගන්න පුළුවන් ඔයාලට. ඔය set එක තමයි ඔයාලට වෙනස් කරගන්න ඕන වෙනස් කරන්න තියෙන්නේ. ඉතින් ඔය set එක හරියට වෙනස් කරගන්න හරියට වෙනස් කරගන්න reply message විතරක් වෙනස් කරගන්න. මොකද ෆන්ක්ෂන් නැහැ වෙනස් කරන්න යන්න එපා. එහෙම වුණොත් අපේ plugin එක වැඩ නැති වෙලා යනවා. ඒ හින්දා හරියට බලලා වෙනස් කරගන්න. ඊට පස්සේ commit changes දීලා මේකත් save කරගන්න. අපේ ෆයිල් ටික plugin ටික ඔක්කොම එතකොට අපි දාගෙන ඉවරයි. අපි බලමු අපි plugin ටික වැඩ කරනවද කියලා. ඉතින් අපි යන් අපේ බොටාව deploy කරලා බලන්න. මම deploy කරගන්න මම workflow එක අයින් කරපු හින්දා new workflow කියන එකට ගිහිල්ලා අලුතෙන් workflow එකක් හදන්නම්. අර ඊයේ වගේම වීඩියෝ සෙට් එක මුලින් ඉඳන් බලාගෙන ඉන්න. මොකද දැන් මේවා මම කලින් කියලා දීලා තියෙනවා. එතකොට මේ වගේ තෙර කට්ටිය දාලා තියෙනවා මේ මෙතන error එකක් තියෙනවා මේක කොහොමද හදන්න කියලා. ඉතින් වීඩියෝ එක මුලින් ඉඳන් වීඩියෝ සීරීස් එක මුලින් ඉඳන් බැලුවා නම් ඔයාලට තේරෙනවා මේක කොහොමද හදාගන්නේ කොතනද වැරද්ද තියෙන්නේ කියලා. ඒ හින්දා මම කියන්නේ වීඩියෝ සීරීස් එක මුලින් ඉඳන්ම බලන්න කියලා. ඔන්න ඔය විදිහට ෆයිල් එකත් සේව් කරලා අපි යන් අපේ බොටාව ඩිප්ලොයි වෙනවද කියලා බලන්න. මම මෙන්න මේ විදිහට ඩිප්ලොයි කරගන්න. ඉතින් තව එකක් කියන්න ඕන. ඔයාලා දැන් movie plugin එක මම දුන්නානේ. මේ movie plugin එක මම දාලා තියෙන්නේ sinhalasub.lk කියලා වෙබ්සයිට් එකේ තියෙන. අන්න එකෙන් තමයි movie ටික download වෙන්නේ. හරිද? movie download එක එතකොට scrape කරලා තියෙන්නේ වෙබ්සයිට් එකෙන්. එතකොට දැන් වෙබ්සයිට් එක බැරි වෙලාවත් HTML එක පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම අපේ ප්ලගින් එක බැරි වෙලාවත් වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට අපිට කරන්න තියෙන්නේ ඒ ස්ට්‍රක්චර් එකට ගැලපෙන්න අපේ ප්ලගින් එක අප්ඩේට් කරගන්න. හදිසියේ හරි බැරි වෙලාවත් වැඩ නැති වුණොත් එහෙම කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න කොහොමද කියලා දෙන්න.
නැතුව API එකක් ගන්නවා නම් අපිට සල්ලි දීලා ගන්න වෙනවා. මට ස්ටේබල් API එකක් හම්බුන්නේ නැහැ තාම. ඒ හින්දා තමයි මම මේ විදිහට හැදුවේ. අපි බලමු අපේ බොටාව වැඩ කරනවද කියලා. දැන් අපේ බොටාව ඩිප්ලොයි වුණා. මම යන්නම් WhatsApp එකට. WhatsApp එකට ගිහිල්ලා මම මෙතනින් ටයිප් කරන්නම් එලියු කියලා. අපේ බොට් වැඩ කරනවද බලන්න. අපේ බොට් වැඩ කරනවා. අපි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා බලමු. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න මම කමාන්ඩ් එක දුන්නේ මූවි කියලා. මූවි කියලා දීලා මම නිකන් මූවි එකක් දෙන්න මොකක් හරි. ඒ වගේ මූවි නේම් එකක් මම දෙන්නම්. ඊට පස්සේ ඔයාලට පේනවා අපේ රියැක්ට් ඉමෝජි එකත් වැටිලා මෙතන වැටෙනවා searching for movies කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ movie search result එක. ඉතින් ඔයාලගේ මූවි එකට අදාළ නම්බර එක මෙතනින් මේ මැසේජ් එකට රිප්ලයි එකක් දාන්න. මම දැන් කින්ඩම් කියන සේව් කරේ. ඉතින් සෙන්ඩ් කරේ. එතකොට මේ තියෙන මගේ මූවි එක දෙවෙනි එකට තමයි මගේ මූවි එක තියෙන්නේ. ඒ හින්දා මම රිප්ලයි කරනවා මේ මැසේජ් එකට 2 කියලා. රිප්ලයි කරලා පස්සේ මෙතන රියැක්ට් ඉමෝජි එක වැටෙනවා අපේ. අපි බලමු. ඊට පස්සේ අපේ මෙටා ඩේටා ටික වැටෙනවා thumbnail එකත් එක්ක. මේ තියෙන අපේ caption එක. ඊට පස්සේ වැටෙනවා මෙතන fetching download links please wait කියලා. ඉතින් download link ටික fetch වෙන්න විනාඩියක් හෝ තප්පර 30ක් වගේ යනවා. ඉතින් ඒක එනකන් චුට්ටක් වෙලා බලාගෙන ඉන්න. අනිවාර්යෙන් download link ටික එනවා. ඉතින් තව එකක් කියන්න ඕන. ඔයාලට මේ මූවි ප්ලගින් එක යූස් කරලා GB 2කට අඩුවෙන් මූවිස් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මොකද WhatsApp එකේ ලිමිට් එකක් තියෙනවා. GB 2කට වඩා තනි ෆයිල් එකක් යවන්න බෑ. එතකොට GB 2කට වඩා ඩවුන්ලෝඩ් කරනවා නම් අපේ ෆයිල් එක 3ට 4 විතර කඩලා තමයි යවන්න වෙන්නේ. ඔය අපේ තියෙන ඔය මූවි සෙන්ඩ් කරන අපේ ගෲප් තියෙන්නේ. අන්න ඒ ගෲප් වල වගේ. ඒ කියන්නේ එයාලා මූවි එක දැන් GB 2මාරක් වගේ තියෙනවා නම් මූවි එක පාර්ට්ස් වලට කඩලා තමයි යවන්නේ. එතකොට අපිට GB 2කට වඩා ඩවුන්ලෝඩ් කරන්න වෙනවා නම් මූවි එක පාර්ට් වලට කඩලා තමයි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ. ඉතින් ඒකත් මම ඔයාලට මේ මූවි ප්ලගින් එක අප්ඩේට් කරද්දි කියලා දෙන්නම්. දැනට GB 2කට අඩුවෙන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට මේ ප්ලගින් එක යූස් කරලා. ඉතින් තප්පර 20ක් 30ක් විතර යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ quality එක ඇවිල්ලා තියෙනවා. ඉතින් 720p එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් GB 1.85ක් තියෙනවා. ඉතින් ඕකට චුට්ටක් වෙලා යන හින්දා, ඒ කියන්නේ ගොඩාක් වෙලා යන්නේ නැහැ. චුට්ටක් වෙලා යන හින්දා මම 480 ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම් ඉක්මනට. මේ වගේ 480 ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම්. 720 ඩවුන්ලෝඩ් කරලා බලන්න ඔයාලා අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් වෙනවා. මම අර වීඩියෝ එකේ ලෙන්ත් එක වැඩි ඉන්න හින්දා තමයි මේ 480 ඩවුන්ලෝඩ් කරන්නේ. ඔය වගේ ඩවුන්ලෝඩ් වෙයි මූවි එක. අපි මූවි එක ඩවුන්ලෝඩ් වෙනකන් ගෲප් ප්ලගින් එක වැඩ කරනවද කියලා බලමු. වෙලාවත් ඉතුරු කරගන්න ඕන හින්දා ගෲප් ප්ලගින් එක බලන්න මම ගෲප් එකක් හදලා තියෙනවා. මෙන්න මෙහෙම බොට් ටෙස්ට් කියලා එකක්. ඒකේ පාර්ටිසිපන්ට්ලා 3 දෙනෙක් ඉන්නවා. මගේ නම්බර් එක, ඒ කියන්නේ බොට් හදපු නම්බර් එක, මගේ අනිත් නම්බර් එක, තව යාළුවෙක් ඉන්නවා. අපි දැන් ගෲප් ප්ලගින් එක වැඩ කරනවද බලන්න ඕන නම් ඔයාලා බොට් හදපු නම්බරේ අනිවාර්යෙන් ඇඩ්මින් තියෙන්න ඕන. ඊට පස්සේ ඒ නම්බර එකෙන් ඔයාලට මේක යූස් කරන්න බෑ. මොකද බොට් ඇඩ්මින් විදිහට ඩිටෙක්ට් වෙන්නේ නැහැ. පොඩි අවුලක් තියෙනවා ප්ලගින් එකේ. ඒක මම ඉස්සරහට ෆික්ස් කරලා දෙන්නම්. දැනට අපේ අනිත් නම්බර එක තියෙනවානේ. අනිත් නම්බර එකට ඔයාලා ඇඩ්මින් දීලා තියන්න. ඇඩ්මින් දීලා ඒ නම්බර එකෙන් ඔයාලා මේ ප්ලගින් එක යූස් කරන්න. හරිද? මම දැන් අනිත් නම්බර එකට මගේ යන්න. මේ තියෙන මගේ අනිත් නම්බර එක මම ස්ක්‍රීන් එක දාන්නම් දෙකකට. මෙන්න මේ වගේ දාන්නම්. මේ තියෙන්නේ මගේ අනිත් නම්බර එක, මේ තියෙන මගේ බොට් හදපු නම්බර එක. හරිද? මම මගේ අනිත් නම්බර එකෙන් මගේ බොට්ගේ ගෲප් එකට ගිහිල්ලා මම ගෲප් ප්ලගින් මොනවද තියෙන්නේ කියලා බලන්න මම මෙනු එක ලෝඩ් කරන්නම්. ගෲප් එකේ අපේ කමාන්ඩ් සෙට් එක මොකක්ද කියලා. ඉතින් ගෲප් එකේ කමාන්ඩ් සෙට් එක තියෙනවා. කික් කරන්න පුළුවන්, ප්‍රොෆයිල් පික්චර් දාන්න පුළුවන්, ඇඩ්මින්, ප්‍රොමෝට්, ඩිමෝට් ඔය සෙට් එක තියෙනවා. මං ගෲප් එක ක්ලෝස් කරලා බලන්නම්. ගෲප් එක ක්ලෝස් කරනවා කියන අර ඇඩ්මින්ට විතරක් මැසේජ් දාන්න පුළුවන් වෙන්න හදන්නේ. අන්න ඒකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ගෲප් ප්ලගින් එක වැඩ කරනවා. දැන් ඔන්ලි ඇඩ්මින් තමයි අපේ ගෲප් එක තියෙන්නේ. ඉතින් ගෲප් එක ක්ලෝස් වෙලා තියෙනවා. ඉතින් මං ආයෙ ඕපන් කරලා බලන්නම්. ඕපන් කමාන්ඩ් එක දීලා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ගෲප් එක ආයෙ ඕපන් වුණා. මං ඇඩ්මින් දෙන්නම් බලන්න.
තව එක්කෙනට ඒ කියන්නේ මගේ දැන් ඇඩ්මින් නෑ මෙන්න මේ අනිත් යාළුවගේ ඇඩ්මින් නෑ. එතකොට මං එයාට ඇඩ්මින් දෙන්න ඇඩ්මින් දෙන්න ඕන ප්‍රමෝට් කියලා දුන්නා. ඊට පස්සේ ඇට් එක ගහලා අපේ යූස කවුද කියලා සිලෙක්ට් කරගන්න ඕන. මෙන්න මේ වගේ සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා අපි සෙන්ඩ් කරමු. බලමු ඇඩ්මින් වැටෙනවද කියලා යාට. ඉතින් ප්‍රමෝටඩ් කියලා වැටෙනවා. අපි බලමු ඇඩ්මින් වැටිලාද කියලා යාට. ඔයාලට බලගන්න පුළුවන් ඇඩ්මින් වැටිලා තියෙනවා. ඒ වගේම ඇඩ්මින් රිමූව් කරන්න පුළුවන් .demote කියලා ගහලා මම දෙන්නම් ඇඩ්මින් ඩිමෝට් කරන්න. සරි කමාන්ඩ් එක වැරදි. අකුරක් මිස් වෙලා. මේ වගේ ඩිමෝට් කියලා ගන්න. එතකොට අපේ ඇඩ්මින් අයින් වෙනවා එයාගේ නම්බර් එකෙන්. මෙන්න මේ වගේ ඇඩ්මින් අයින් වෙනවා. ඔය වගේ කමාන්ඩ් තියෙනවා ගොඩක්. මෙන්න වගේ කමාන්ඩ් තියෙනවා ගොඩක්. ඉතින් මේ ඕන එකක් වැඩ කරනවා. ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. මම ක්ලික් කරලත් පෙන්නන්නම්. මෙන්න මේ වගේ කික් කරලා පෙන්නන්නම්. එතකොට කික් වෙනවද කියලා බලමු. ඔන්න වගේ කික් වෙලා තියෙනවා. මෙන්න මෙතනින් වැටෙනවා you remote කියලා අපේ යාළුවාගේ නම්බර් එක රිමූව් වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ. ඉතින් group plugin එකත් හරියට වැඩ කරනවා. ඒකත් හරි. අපි බලමු දැන් අපේ movie එක download වෙලා ඇවිල්ලා තියෙනවද කියලා. අපේ movie download plugin එක මෙන්න මේ වගේ movie එක download වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් movie download කරන plugin එකත් හරි group command set එකත් හරි ඔක්කොම ටික හරියට වැඩ කරනවා පිළිවෙලට. ඉතින් මොනවා හරි error තිබ්බොත් අනිවාර්යෙන් message එකක් දාන්න plugin එක හරි මම අනිවාර්යෙන් reply එකක් දානවා. අපි බලමු වීඩියෝ එකේ length එක කොහොමද කියලා තව එකක් කියලා දෙන්න තියෙනවා වලට. වීඩියෝ එකේ විනාඩි 16යි තියෙන තාම මම ඉක්මනට තව එකක් කියලා දෙන්න තියෙනවා. යාළුවෙක් ඉල්ලලා තිබ්බා අර අපේ session ID generator එකේ දැන් session ID කියනවනේ ඒක නිකම්ම session ID විතර නෑනේ. session ID එකත් එක්ක caption එකකුයි ලස්සන image එකකුයි දාගන්න කොහොමද කියලා. ඒකට යන්න ඔයාලා replit එකට මේක එයාට විතරක් නෙමෙයි ඕන කෙනෙක්ට කරලා බලන්න පුළුවන්. replit එකට ගිහිල්ලා අපේ app එක තියෙනවානේ. කියන්නේ අපේ session ID generator එක තියෙනවානේ. session ID generator එක මෙන්න මේ විදිහට තියෙනවා අපේ web එක කියන එක. මම ඕකට යන්නම්. ඕකට ගිහිල්ලා connection slow වගේ පොඩ්ඩක් ඉන්න load වෙනකම්. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ file section එකේ pair.js කියලා ෆයිල් එකක් තියෙනවා. මෙන්න මේක ඔයාලා එඩිට් කරගන්න. මේකේ ඔයාලා පල්ලෙහාට ගියොත් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන line 110 තියෙනවා await කියලා nightbot text mega file id කියලා. මෙන්න මෙතනින් තමයි ඔයාලගේ session id එක WhatsApp එකට එන්නේ. ඔයාලා pair කරපුවාම session id එක මෙන්න මෙතනින් තමයි එන්නේ. ඉතින් මේකට කලින් අපි යවමු කැප්ෂන් එකත් එක්ක ඉමේජ් එකක්. අපි කැමති විදිහකට ලස්සන කැප්ෂන් එකක් ඉමේජ් එකක් දාලා ඊට පස්සේ අපි session ID එක යන්න දාමු. ඉතින් ඒක දාගන්න ඔයාලා කරන්න ඕන මෙන්න මේ සෙට් එක කොපි කරලා ගන්න. මෙන්න මේක සෙට් එකම කොපි කරලා ගන්න. කොපි කරලා අරගෙන මෙන්න මේ await කියන එකට උඩින් ස්පේස් එකක් කොහම තියලා මේක paste කරගන්න. paste කරලා මෙන්න මෙතන තියෙන මේ text කියන එක අයින් කරගන්න. අයින් කරලා අපි දැන් ඉමේජ් එකක් කරන්න ඕනනේ. ඒ කියන්නේ ඉමේජ් එකත් එක්ක කැප්ෂන් එක නෑවන්නේ. එතකොට මම මෙතෙන් ටයිප් කරනවා ඉමේජ් කියලා ටයිප් කරලා මෙතන කෝලන් මාක් එකක් තියලා ඔහම ඉස්සරහට පොඩි එකක් ගිහිල්ලා අපි මම දාන්නම් කර්ලි බ්‍රැකට් එකක් දාලා URL කියලා ටයිප් කරලා කෝලන් එකක් තියලා ස්පේස් එකක් තියලා ඩබල් කෝඩ් දෙකක් ඇතුලේ ඔයාලගේ ඉමේජ් එක යවන්න. ඉමේජ් එක දෙන්න. ඉමේජ් එක URL එක දෙන්න. ඉමේජ් එක URL එකක් ගන්න. ඔයාලා රෙස්පිටරි එකට ඉමේජ් එක අප්ලෝඩ් කරලා ඒකෙන් ඉමේජ් එකේ ලින්ක් එක ගන්න පුළුවන්. මම ඔයා කියලා දීලා තියෙනවා අපේ කලින් වීඩියෝ වල. ඉතින් ඔය විදිහට ඉමේජ් එකේ ලින්ක් එක මෙන්න මෙතනින් දාගන්න. දාලා මෙතන අන්තිමට පොඩි කමාවක් දෙන්න. කමාවක් දුන්නට පස්සේ මෙතන එකක් පල්ලට දාලා ලයින් එකක් කැප්ෂන් කියලා ගහන්න. මේ වගේ ඔටෝම ජෙනරේට් වෙන්නත් පුළුවන් ෆයිල් එක කෝඩ් ටික. මෙන්න මේ විදිහට කෝලන් එකක් තිබ්බා.
ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි අර කෝඩ් දෙක තියෙන්නේ අන්නේ කෝඩ් දෙක දාලා අගට දාන්න කමාව දාලා මේ කෝඩ් දෙක ඇතුළේ වගේ කැප්ෂන් එක දෙන්න ලස්සන කැප්ෂන් එකක් දාගන්න හරිද කැප්ෂන් එක දාලා ලස්සන්න මෙතනින් හදාගන්න මං නිකම් හොම දෙන්න මේක තම අපේ කැප්ෂන් එක මේක තම අපේ ඉමේජ් එක URL එක හරිද ඔන්න ඕක යනවා ඉස්සරෝම වල පයාගරට පස්සේ මෙන්න මේ මැසේජ් එක යනවා වගේ නම්බර එකට ඒක ගියට පස්සේ ඔයාලගේ සේෂන් අයිඩිය එක යනවා පල්ලෙ මැසේජ් එක ඉතින් ඔච්චරයි දාන්න තියෙන්නේ මේකම ඔයාලා කොපි කරලා ගන්න අපහු මේකම කොපි කරලා අරගෙන යන්න qr.js කියන ෆයිල් එකට අපි ලින්ක් ඩිවයිසස් එකෙන් අපි පෙයා කෝඩ් එක අරගෙන ලින්ක් කරොත් එහෙම paya.js එකෙන් තමයි යන්නේ සෙෂන් ID එක. එහෙම නැත්නම් QR එක ස්කෑන් කරනවා නම් qr.js එකෙන් තමයි ෆයිල් එක යන්නේ. ඉතින් ඒ හින්දා මම qr.js ෆයිල් එකටත් ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා line 146 await nightbot කියලා දාලා මෙතන text mega file id කියලා මෙන්න මේ await කියන එකට කලින් අර අපි කොපි කරගත්ත එක මෙන්න මෙතනින් paste කරගන්න paste කරලා ඔය දෙකම save කරගන්න save කරලා app එක run කරලා බලන්න code එක අරගෙන අනිවාර්යෙන් හරියනවා ඉතින් ඕක ඉල්ලලා තිබ්බ අනිවාර්යෙන් දෙන්න කියලා මම ඒකත් සෙනික පටස් කියලා දුන්නේ ඉතින් එහෙනම් ඒකත් හරි මම ඔක්කොම කියලා දුන්නා හරියට මූවි ප්ලගින් එකේ එරර් එකක් ආවොත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් ඒත් එක්කම දැන් channel එකේ views ටිකක් බහලා තියෙන්නේ ඒ හින්දා කට්ටියට share කරලා පොඩි sub එකක් දෙන්න channel එක මූවි ප්ලගින් එක ගොඩක් කට්ටිය හොයන එකක් ඒ හින්දා කට්ටියට share කරලා කියන්න මේ මූවි ප්ලගින් එකක් දාලා තියෙනවා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා එතකොට එයාලටත් මූවි ප්ලගින් එක අරගෙන වැඩක් කරගන්න පුළුවන් එහෙනම් අදට මේ වීඩියෝ එක මම නවත්තනවා ඊළඟට අපේ ඩවුන්ලෝඩ් ප්ලගින් දෙකක් තියෙනවා දෙන්න Instagram එකයි Twitter එකයි ඒ සෙට් එක දෙන්න තියෙනවා ඒ සෙට් එකක් දීලා ඊතුරු ප්ලගින් ටිකත් මම දෙන්නම් වීඩියෝ සීරීස් එක දිගටම කරගෙන යනවා ඔය සෙට් එක තමයි එහෙනම් කියන්න තියෙන්නේ එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තන්නම් ඔයාලට ඕන ප්ලගින් මොනවද කියලා යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මම මේ ප්ලගින් එක අනිවාර්යෙන් අරන් එනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ප්ලගින් ටික ඔක්කොම දාලා හරියට හදාගන්න. මොකක් හරි අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකත් අනිවාර්යෙන් කට්ටියට ෂෙයා කරන්න. ඇවිල්ලා බලන්න කියලා. අදට ගිහින් එන්නම්. ඔයාලට ඕන ප්ලගින් එක මොනවද කියලා දාලා තියන්න. මම අනිවාර්යෙන් ගියන්නම් ඒක. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා බුස්සන්න හැමෝටම.